Hello, good evening. Mr. Prasanna. ඔව් මිස්ටර් ප්‍රසන්න මම කියනවා. අර ෆැක්ට් එක ඇහුවා මොකද ඒකට උනේ? හරි ඒක දැන් අදාළ සියලුම තැන් වලට යොමු කරලා ඒ පිළිබඳ දැන් මේ දැනුවත් වෙලා තියෙන්නේ. දැනුවත් වෙලා ඉන්නේ. දැන් ඔව් ආරක්ෂකයන් ජනාධිපති ආරක්ෂකයන් සියලුම දේ අදාළ නිලධාරීන් දැනුවත් කරන්න ඕනේ දැනුවත් වෙලා දැනට තියෙන්නේ. හරි දැනුවත් ඒක හොඳ අවධානයෙන් ඉන්නේ. දන්නවද ඔක කවුද කරන්නේ කවුද මේ වෙන්නේ කියන කිසිම දෙයක් දන්නවද? සමහරට ඔබතුමාට එමතුමක් ඒ සමහරට වැඩිදුර විස්තර ඔබතුමාගෙන් ගන්න වෙනවා මොකද ඒ ටිකත් නැත්නම් දැන් ඔක කෙටි දැනුම් දීමක් විතරනේ ඉදිරි කටයුතු ඒක මොකද්ද වෙන්නේ කියන එක තමයි ඔබතුමාගෙන්ම දැනගන්න ඉන්නේ තමයි ඔබතුමාට ඔව් ඒක තමයි ඉදිරි කටයුතු සඳහා තමයි ඔබතුමාගේ ඔබතුමා ළඟ තියෙන ඔව් ඒක තමයි ඉදිරි කටයුතු සඳහා ඔබතුමාගේ තොරතුරු අවශ්‍ය වෙනවා හරි ප්‍රශ්නයක් මේ රටේ ජනාධිපති මණ්ඩලයට මෙහෙම දෙයක් කියලා මෙච්චර වෙලා මේ ඇයි මේ තාම ඉන්නේ කියන එක මට හරි පෙහෙලිකාවක් මේ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව සම්බන්ධ. මේක තමයි ඔබතුමා මේක ජනාධිපතිතුමා සමහරට දැන් ඒක තමයි ඔබ දැන් තොරතුරු ටිකක් ඔබතුමා ළඟ අවශ්‍යම තොරතුරු ටික මම හිතන්නේ ඔබතුමා ළඟ තියෙන්නේ. ඒ ටික ඒක තමයි දැන් ඔබතුමාට කට්ටිය කොතනින්ද හම්බුනේ කොයි ආකාරයකටද ඒගොල්ලෝ මේක දැන් ඔපරේෂන් එක මේක මේව කරන්න විදිහත් මම ඔක්කොම ඇඳගෙන ඔක්කොම කරගෙන තියෙන්නේ මේකේ දුක්ඛ පරිමේව වුණා. ඒගොල්ලන් ඊළඟ ටාගට් එක මොකද කියලා ඒක තමයි ඔබතුමා ගාව ඒ තොරතුරු ටික ගන්න ඉදිරි වැඩකට යන්න මොකක් අමාරුයි ටිකක් ඒක තමයි ඔබතුමාගේ එක්ක ඔබතුමා ඇයි ඔයගොල්ලෝ මේ කතා කරලා මේ අඩුමතර නිකමද මගේ කෝල් බෑක් කරේවත් නෑ ඔබතුමාට ගනි දැන් තව පොඩ්ඩකින් බලන්න සමහර කෝල් ඒ කතා කරලා යදාලා දැන් දැනුවත් කරලා තියෙන්නේ මාත් මේ බලන් ඉන්නේ ඒක තමයි මොකද මේ පුදුමාකාර මන්දිරයක් නේ ඔව් දැනුවත් කරලා තියෙන්නේ ඒ අවශ්‍ය ආරක්ෂක කටයුතු අනුව සූදානම් කරලා තියෙන්නේ. කියන්නේ මේ විදිහට සූදානම් කරලා කියන්නේ මේකයි මහත්තයා මේ මං ගැන මොකද හිතන්නේ බා. යම් කිසි ඇක්ෂන් එකක් ගන්න ඒකේ හේතු විශේෂ දැනගෙන ඉන්නවා. මං හමුදාවේ නිලධාරි. තේරුණාද? ඔව්. තේරුණා මම හමුදාවේ එමෙති ඇත්තටම දැන් ඔබතුමා දන්න සියලුම තොරතුරු ටික මෙතෙන්ට කියන්නේ පරිගමකින් දෙනවා නම් තමයි හොඳ. මොකද? ඔබතුමා දන්න තොරතුරු කොටසයි කොටසක් කියන්නේ 105ක් විතර නෙවෙයි 100.0ක් විතර මම ඔය දීලා තියෙන දෙන්න පුළුවන් විතර තියෙන මගේ විදුලේකන වල මම සටහන් කරලා තියෙන ඔක්කොම ඒක තමයි ඔබතුමා ඔය ටික කියාගෙන ඕකේ කරන්න ඕනේ මොකද්ද කියන එක කොහොමද මේගොල්ලෝ ගන්නෙ ඒ ක්‍රමවේද ඔක්කොම මම මේව කරගෙන තමයි මම ඕගොල්ලන් දුන්නේ ඔය ඒක තමයි කියන්නේ හරිද එතකොට ඔබතුමාගේ තොරතුරු ටික සමහරට ගන්න මහත් එක්ක සමහරට ඔබතුමා හම්බ වෙන්නේ එහෙම නැත්නම් කවුරු හරි ඔබතුමාට කතා කරයි පොඩි වෙලාවකින් කතා කරයි හැමදේම අවියෙන් කරන්න පුළුවන් දේවල් නෑ. තේරුණාද? ඔළුවෙන් කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඔබතුමාට කියන එක මොකද ඇත්තටම අපිත් මේක ඇත්තක්ම කියලා පිළිඅරගෙන ඒකයි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ විදිහට දැනුවත් කිරීම සම්බන්ධව. ඒ නිසා මේ මම එක්ක හෙට උදේ එන්නද? ඔබතුමා පුළුවන් නම් එන්න ඊට 7:00 වගේ අතර වෙනකොට මේ නිලනිවසට එන්න. නිලනිවස කියන්නේ කොතනද එන්න ඕනේ කියන්නේ? මෙතන තුමුල්ලේ තියෙන්නේ. තුමුල්ල හන්දියෙන් ආවට පස්සේ මහගමසේකර මාවත තියෙන බෞද්ධාලෝක මාවතට පැත්තට BMC පැත්තට හැරෙනකොටම ස්ටේට් හෙඩ්ක්වාටර්ස් ඉස්සරහින් මම දැන් ගෝල් රෝඩ් එකේ આવුත් කොහෙන්ද බහින්න ඕනේ ගෝල් රෝඩ් එකෙන් આવුත් 154 බස් එක ඇවිල්ලා 154 ඇවිල්ලා එතනින් බහින්න මේ තුමුල්ල හන්දියෙන් බහින්නකො තුමුල්ල හන්දියෙන් ඊට පස්සේ ඔය එතනින් දැස්තර පස්සේ එතනින් චූට්ටක් ඒ කෙලින්ම බෞද්ධාලෝක පැත්තෙන් කියන්නේ BMC පැත්තට ඉස්සරහට එන්න එතනම එනකොට මීටර 10ක් විතර එනකොට තියෙනවා දකුණු පැත්තට හැරෙන්න මහගමසේකර මාවත කියලා ඔව් එතනින් එන්න ටික මීටර 50ක් විතර යනකොට ලොකු මේ වංගුවක් තියෙනවා ඒ වංගුවත් එක්කම මන්දිරේ තියෙන එතන සිරිමා බණ්ඩාරනායක ඉස්කෝලේ ඉස්සරහා. ඔය ඉන්නවා කියන්නේ හෙට. ඔය ජනාධිපතිතුමා හෙට උදේ ඔබතුමාට හම්බෙන්න අවශ්‍යතාවයක් තියෙනවා හම්බ වෙන්න පුළුවන්. මෙහෙමයි මට දැන් මැසේජ් එකක් තිබුත් පුළුවන්ද සර්ට ඒක දෙන්න? දැන්ද? ඔව්. නෑ දැන් නම් ජනාධිපතිතුමා තාම ආවේ නැහැ තුලට මේ ඉන්නේ. එතකොට ජනාධිපතිතුමා ඔය සම්බන්ධව දන්නේ නැත්තම්? ජනාධිපතිතුමා දැනුවත් කරලා තියෙන්නේ. මං අවශ්‍ය මෙහෙමයි මම එන්නද කියන්නේ ඒක තමයි ඔබතුමා හෙට උදේට එන්නේ එමන නැත්නම් එක්ක ඔයාලා එක්ක යන්න එනවද නෑ ඔබතුමා එන්න හරි මෙහෙම කරන්නකෝ ඔබතුමාගේ නම කියන්න පුළුවන්කමක් තියෙනවද මම මේ නිලන්ත හරි මිස්ටර් නිලංක මෙහෙමයි ජනාධිපතිතුමා ආවට පස්සේ මොකද්ද සිටුේෂන් එක බලලා මට කෝල් එකක් දෙන්න පුළුවන්ද හරි දැන් ඔබ කොහොමද ජනාධිපතිතුමා මේක දැනුවත් වෙලා තියෙන්නේ
ඔව්. ඉදිරි දේවල් වලට ඒක තමයි ඔබතුමාට හිත උදේ හම්බ වෙන්න පුළුවන් වඩාත් හොඳයි. නෑ මම එන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඕක වඩා ගොඩක් දේවල් මොකද මේ ඉතින් මම ඒක තමයි ඔබතුමා ඔයාලගේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න කියලා මම මේ ඉතින් යෝජනා කරා. ඒක තමයි ඔබතුමා ගාව ওই තොරතුරු ටික තියාගෙන කොහොමද ඔක කරන්න අමාරුයි. අමාරුවක් නෙවෙයි නෑ දැනට අපි අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙන එක ගැටලුවක් නෑ ඒ පිළිබඳව සොයා බැලීම් කරනවා මේ වෙනකොට. මේ ගහගන්න මම ඔයාලට කිලෝ වශයෙන් කිව්වොත් එහෙම කෙලින්ම 120ක්. ඒක තමයි නේද? හරිද? කිලෝ 120ක් කියන්නේ පොඩි පහේ පවර්ස් එකක් නෙමෙයි. පැහැදිලිද? ඔබතුමා තේරුම් ගන්නනේ? ඔව්. හරි ඒක තමයි ඔබතුමාගේ වැඩිදුර විස්තරත් එක්ක පුළුවන් නම් එහෙම දෙට උදේට එනවා නම් එන්න දැනුවත් කරලා හරි තියෙනවා. බලමු දැන් ඔබතුමා මෙහෙම කරනවා ජනපතිතුමා ආවට පස්සේ මොකද සිචුේෂන් එක කියලා බලලා මට කෝල් එකක් දෙන්නකෝ. මම එතකොට මේ එක්ක එනවනම් මොකක් හරි දෙයක් කරන්න බැරි. ඔබතුමා කොහෙද කිව්වේ දැන් ඔය? මම දැන් ඉන්නේ මේ දෙහිවල බෝඩ් වල ඉන්නේ. මම දැන් මේ ඉතිස්සලා ජනපතිතුමා ඉවල්ල එහෙම හම්බෙන්න දැම්මා මේක ලියුමක් දැම්මා හම්බෙන්න මේ ඉතිස්සලා මාස දෙකකට ජනපතිතුමා හම්බෙන්නේ විවෘතයි ඕනම කෙනෙකුට ඒක මේ ජනපතිතුමා හම්බ පුළුවන් උදේ තාවන. ඒ දැම්මේ මගේ පුද්ගලික කාරණයක් සම්බන්ධව. ඒ කියන්නේ වෙච්ච වංචාවක් සම්බන්ධව. නෑ දැන් ඔබතුමා හම්බෙන්න අවශ්‍යයි කිව්වට අපි අර එන්න කිව්වට ඔබතුමා කලිනුත් ආවේ නෑනේ තාම. නෑ එන්න කියලා මට කිව්වේ නෑනේ කවදාවත්. නෑ නෑ ඔබතුමා ඒක දැන් ජනපතිතුමා හම්බ වෙන්න අවශ්‍යතාවය තියෙනවා නම් එන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. උදේට එන්න 7:00 වගේ වෙනකොට. හරි මෙහෙමයි ඔබතුමා මෙහෙම කරන්න. ආවට පස්සේ බලලා සිචුේෂන් එක බලලා මට කෝල් එකක්. ඔව් ඒක ඔබතුමාගේ කිලෝ 20 බෝම්බේ විස්තර ටිකත් එක්කම මේ නෙමෙයි මහත්තයා කිලෝ 20 ඒවා ඔක්කොම 6ක් තියෙනවා එතන. නේද? තේරුණාද? ඔව් නේද? ඒවා 6ක් තියෙනවා 6න් 4 එළියට එන්න. අනිත් එකට මොනවා වෙනවද කියන්නේ තාම මම හොයාගෙන නැහැ. හරි මේ ඔබතුමා එනවා නම් එන්න ඒක. හරි ඔයා බලලා මට මේ රිප්ලයි එකක් දෙන්න කරා. ඔව් මේමයි මත ඔබතුමා අපි ඇත්ත කියනවා කියලා තමයි මේ කියන්නේ ස්තුතියි ඔබතුමා තොරතුරු ලබා දීම සම්බන්ධව. මේ එමයි ඔබ මේ සාවත් තොරතුරු ලබා දීමක් සිදු වුණොත් සමහර විට කුවා පහදාගෙන පත් වෙන්න පුළුවන් ඔබතුමාට. සවුන්නේ. ඔය ඔබතුමා ලබා දෙන තොරතුරු ඔව්. සාවත් දී වුණොත් ටිකක් ඒ නිසා ඉතින් ඔබතුමා හිතනවාද මම මේ පොඩි එකෙක් කියලා? ඔව් ඒක නෑ අපි ඒක නෑ ඔබතුමා එහෙම කරන්නේ නැහැ කියලා තමයි මම කියන්නේ. මංගාව හැම දෙයකම සාක්ෂි තියාගෙන මම මේ හැම දෙයකම ඔව් ඒක තමයි. එහෙම ඔබතුමා ඔය තියෙන සාක්ෂි ටික ඔක්කොම ළඟ තියාගන්නකම් ඔයගේ ඔබතුමාට ඔයගේ ප්‍රතිඵලයක් ගන්නත් බෑනේ. ඒ නිසා ඔබතුමා ඔය තියෙන සාක්ෂි ටිකත් එක්ක අරගෙනම එන්නකො හම්බ වෙන්නේ. හරි බලමු. ජනපතිතුමාගේ ආරක්ෂාව සම්බන්ධ කිසි ගැටලුවක් නැහැ මේ වෙනකොට.